හරියට බලනවා නෙල්ලිගල නායක හාමුදුරු බුද්ධවත කරන විදිය. බලන්නකො මං එදා හිතපු එක මට අද මෙතන කියාගන්න කවදාවත් මං හිතුවේ නෑනේ. ඒකනේ කියන්නේ හිතන දේ වෙන්නේ මතක තියාගන්න ඕනේ, වෙන දේ හිතා ගන්නත් බෑ. දැන් අවුරුදු 3ක් ඇති. නායකහාරු කරන බුද්ධවත දිහා බලලා මං තුන් හිතකින්වත් හිතුවේ නෑ නායකහාරු ළඟ තියාගෙන මේක මේ මළුවේ බණ කියනකොට කියන්න හම්බෙයි කියලා. බුද්ධවත උන්වහන්සේ ගාව ඉන්න සේවක මහත්තුරුන්ගෙන් කාර්ය මණ්ඩලයෙන් වැඩිම පිරිසක් යොදවලා තියෙන්නේ මොකේද? බුදුහාමුදුරුවන්ට, භාග්‍යවතුන් වහන්සේට. මල් පැලේ ඉඳන් හදන්නේ මම පොඩි යෝජනාවක් කරනවා. මේ තරුණ මහත්තුරුන්ට, අම්මලාට, තාත්තලාට, දරුවන්ට අපේට ඉඳන්වත් ගෙදර සමම් පිච්ච පඳුරක් හිටවමු. කාටද? බුදුහාමුදුරුවන්ට. හැදෙන පිපෙන මල් කැකුලක් ගානේ මේ දරුවන්ට කාවද මතක් වෙන්නේ? කඩලා බුදුහාමුදුරුවෝ ඉස්සරහින් නොතිබ්බත් අර බුදුහාමුදුරුවන්ටනේ කියලා මතක් වෙයි. සැකයි නම් මම කියනවට කරන්නකෝ. සැකයි නම් මේ ලෝකේ මේ විදිහට පූජාවක් ලබන මේ කොච්චර දොස්පරස් කියනවාද නේ නායකහරුනේ? කිරිබත් මෙච්චරයි, පහන් මෙච්ච මොකටද කියලා අහනවනේ. මං උදවියට කියන්නේ බුදුහාමුදුරුවොත් එක්ක සමාලෝචනය කරන්න අපි කවුද? රුවන්වැලිසෑය නායකහරු කියනවා කිරිබත් ට්‍රැක්ටර් 5කට වැඩියෙන් විසිකනවලු. පහන් දෙයියන් ගැටපෙට බලන්න. අර ඉවුරු කැටේ දැන් නම් හොදගෙන ගිහිල්ලා ඇති. වැඩිපුරම මොනවද තියෙන්නේ? පහන් කවුරු වෙනුවෙන්ද? එක පන්සලක හාමුදුරු කෙනෙක් සල්ලි දීලා රුවන්වැලිසෑය යවුවද? ගිහින් පුදලා එන්න කියලා නැහැ. මේ පින්නතුන්ගේ අම්මලාගේ තාත්තලාගේ හිතවලට දැනෙච්ච විදිහ, ඒ අපේ බුදුහාමුදුරුවන්ගේ ලැබීම අසංඛේය වූ කල්ප ලක්ෂ 4ක් සංසාරේ බෝධිසත්වෝ මොකද කරේ? අසංඛේය වූ කල්ප ලක්ෂ 4ක් දන් දීපු එක කරේ. ඒ වගේ උත්තමයෙකුට ලැබෙන විදිය මේ කොහෙවත් නැති මිනිස්සුන්ට පුළුවන් ද පින්නතුනි? මේ එක මම මෙහෙම කියන එකත් ගැලපෙන්නේ නැහැ. අපි ඒ තමයි අපේ බුදුහාමුදුරුවෝ, භාග්‍යවතුන් වහන්සේ. ඒ වගේ උත්තරීතර ශාස්ත්‍රවරයාණන් වහන්සේ නමකගේ ශ්‍රාවකයෝ අපි මේ පින්නතුන් වෙන කොහෙද ඔහොම ශාස්ත්‍රවරයන් වහන්සේ නමක් ඔහොම ලැබෙන, ඔහොම පුදන, අවුරුදු 2600ක් කිට්ටු කරලා පරිනිර්වාණය මේක බොරුවක්ද? බොරුව මෙච්චර පවතිනවද? මේකස් මං කිව්වේ හෙට ඉර පායනවා සත්තයි. බුද්ධවත කරන මිනිස්සුන්ට වරදින්නේ. එහෙම වැරදුනා නම් මේක මෙහෙම පවතින්නෙත් නෑ පින්නතුනි. ඒ නිසා මතක තියාගන්න අපේ දළදා හාමුදුරුවන්ට රාජ නියමයන්ගෙන් කවුද පින්නතුනි පිදුම් ලබන්නේ? කාටද ඔහම ලැබෙන්නේ? ඒ අපේ බුදුහාමුදුරුවෝ. මේ සංසාරේ ඇස් දෙක දන් දීපු උත්තමයා අතපය 4 කපන කොට ශාන්තිවාදී ජාතකේ බුදු වෙන්න පාරමිතා පුරන අවදියේ කල්ප ගානක් දුක් විඳ. මේ අර
පපුව තලනකොට කන් දෙක කපනකොට අතපය සිඳිනකොට මොකද්ද කිව්වේ? මම ශාන්තිවාදී වෙමි. ලෙන් මසින් ජාතක කරපු දරුවෝ දන් දුන්නේ නේ. ඒවට කොච්චර කතන්දර කියනවද මිනිස්සු? රම්‍ය සුරම්‍ය සුබ මාලිගා ත්‍රිත්වයක් තියෙනකොට එදා දීපංකර පාද මූලේ සුමේද බෝසත් අවදී සසර ගමන කෙලවර කරන්න තියෙනකොට අපි වෙනුවෙන් කවුද? අපේ බුදුහාමුදුරුවෝ. එහෙම උත්තමේට මේ ලෝකේ පුද්ගලික වශයෙන් දන් දීලා ඉහළම ආනිසංස ලබන්න පුළුවන් උත්තමයා කවුද? බුදුහාමුදුරුවෝ. ඔය මම මේක මගේ පළවෙනි රූපවාහිනී වැඩසටහනේ නායක හාමුදුරුවනේ මම කියන්නේ බුද්ධ වත කරන්න පුරුදු වෙන්න. ඔය එක තරුණයෙක් කියනවා සමහර තරුණ මහත්තුරු ඉන්නව නේද මත්ද්‍රව්‍ය වලට බැහැවුනහම ටිකක් මේක පාලනය වෙන්න අමාරු. මෙව්වත් හරියනවා පින්නතුනේ. අයමුතුවෙන් පුනරුත්ථාපනයක් ඕනේ නැහැ. අත ගෙදර යන්න. භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න තැන හොඳට පිරිසුදු කරන්න. පේනවනේ නායකහරු කරන විදිය. සත්කාර කරන විදිය. මං කියන්නේ අර කෝරගල ගිහින් එනකොට තරුණයා කිය ටැප් එකට අල්ලලා නැහැ ගන්න පතර පිටුවක් එළවලු අයියේ. කොල්ලට ඒ වෙලාවෙ එච්චරයි කරගන්න පුළුවන්. උදේ නැගිටපු ගමන් වතුර වීදුරුව ටැප් එකෙන් අරන් බුදුහාමුදුරුවන්ට පූජා කරාලු. සමහරට ගෙදර කට්ටිය වතුර බොන එකක්ම වෙන්න. මේ වැටට තරුණයෝ දැන් ඇවිල්ලා තියෙනවා. තරුණ මහත්තුරු බුදුහාමුදුරුවෝ ගැන පුදුම හැඟීමකින් කටයුතු කරනවා. හෙට උදේ ඉඳන් පටන් ගන්න සති 3ක් විතර කරන්න පින්නතුනේ කුණු හරපයක්වත් ඔය කටින් ආයේ කියවෙන්නේ නැහැ. කවදාවත් වෛරී සිතුවිල්ලක් එන්නේ නැහැ. මම 100,000 වතාවක් මේවා කියලා ඇති. විශේෂයි මට බුද්ධ වත ගැන හැඟීම ඇති තැන ආපු මේ නායක හාමුදුරුවෝ ළඟ තියාගෙන මේක කියන එක. මම නායකන්ට පුද්ගලිකවත් කිව්වේ ඒකයි. ඒ පණිවිඩය නායකන්ට දින් තවත් සතුටු වෙන්න පුළුවන්. ඒ පණිවිඩය මම ලෝකෙටම මෙච්චර කාලයක් දුන්නේ නායකහරු දිහා බලලා. එදින් බලනවනේ නායකහරුන්ට පුදුම විදියට ලැබෙනවනේ. නායකහරුන්ටත් නෙමෙයි සම්බුද්ධ ශාසනයට මේ ගොඩනගන විහාර කර්මාන්ත මෙතන හදලා තිබ්බේ නැත්නම් අද කොහෙද බණහන්නේ? මෙතන හදලා තිබ්බේ නැත්නම් මෙතන බබලන්නේ ඇයි? බුද්ධ වත කරන හින්දා. මතක තියාගන්න. බුද්ධ වත කරන මිනිස්සුන්ට කවදාවත් වරදින්න දෙන්නේ නැහැ. මම හිතන්නේ අපේ පල්ලේ ගම නායකහරුත් මේ කටයුත්ත නේ ඒක හොඳටම කරනවා. මට මතකයි මන් දිල්ලි ඉන්නකොට නායකහරු මට කියලා දෙනවා. මම හිතන්නේ නායකහරුලා මේක අත්දැකීමෙන්ම දන්නවා. බුදුහාමුදුරුවෝ එනිසා අපේ තාත්තලා පුළුවන් නම් අද ගිහිල්ලා හෙට උදේ නැගිටලා මහ වැඩක් නෑ අර ගෙදර කැබිනට් එකේ හරි මොකේ හරි ඇති පොඩි කෝප්ප දෙනවනේ. ඔය කෝප්පයක් ගන්න. මේ ඔකට වතුර ටිකක් දාන්න. දාලා පන් වීදුරුව අතට අරගෙන මම කියනවට කරන්නකො හෙට ඉඳන් හොඳ පොලිසිය ඉන්නර ගමන් කෙරියක කරන්න. ඔය පිටම පින්නතුනි ප්‍රතිඵල තියෙනවා. ඒකයි මේ කියන්නේ. අර උදේ පාන්දර පන් වීදුරුව අතට අරගෙන අර මගේ බුදුහාමුදුරුවන්ට පූජා කරලා අත් දෙක නලලට ගන්නකොට ඇතිවෙන හැඟීම උදේ පාන්දර අය ගාත කියන්න ඕනද? තාත්තලා ගාත දන්නේ ඕන්නේ. කොල්ලෝ ගාත දන්නේ ඕන්නේ.
බුදුහාමුදුරුන්ට උදේ පැන් ටික තියලා වඳින්න හොඳටම ඇති. මේක මම කියනවට සති 3ක් කරන්න. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. ඔය කෙවල් වල තියෙනවනේ ආරෝපරා තියෙනවනේ සේරම නැති වෙලා යනවා. ගෙවල් වල උයනවනේ උදේට. සම්බෝලයි බතුයි හරි කමක් නැහැ. පැහෙන හොද්දෙන් හරි කමක් නැහැ. අර පාත්‍ර නැරෙන අය කාරණා ඉතින් ගෙවල් වල නේ. පීරිසියක් ගන්න. ඔකට බත් හැඳි භාගයක් දාන්න. අර බැරිදර උයපු මොකෙන් හරි මාළු පිණි ටිකක් තියලා. අපේ අම්මලා ඕක දෙන්න ඕනේ කාටද? ඕක තාත්තට දෙන්න. කවුද ගෙදර පැන් එක තියන්න ඕනේ? දරුවෝ. අර දානි පීරිසි අරගෙන බුදුහාමුදුරුවන්ට පූජා කරලා වැඳලා වැඩට යන්න. ඔකට පැය කීයක් යනවද? විනාඩි 2ක් යන්නේ නැහැ. දවල්ට ඕනේ නැහැ. ඇයි? දවල්ට යන්නේ නැහැ අපේ ගෙවල් වල උදේට උයපුවම හැම කරලා ගන්න. ඒ හින්දා දවල්ට ඕනේ. දවල්ට ඉතින් ගෙවල් වල නැහැ. අම්මලා වැටෙනවා. මම මේක කිව්වට පස්සේ දවල්ට ඕනේ නැහැ කියලා ණය ගන්න කොළඹ ඉස්කෝලේ එකේ දරුවෝ. මේ පන්ති ඇරිලා එනකොට දවල් සේරම ණය ගන්න බීම බෝතලයක් ගෙනාවලු. ඇයි? අම්මලා ඉන්නේ හවසනේ. එතකන් බීම වීදුරුවක් බුදුහාමුදුරුවන්ට පූජා කරන්න. ගිලම්පසට එක සිගරට් එකයි බීම බෝතලයක් ගත්තා රුපියල් 200කට විතර. පොඩි ප්‍රශ්නයක් අහන්න. බැරිකමද නොකරනකමද? අය මේක ගැඹුරක් තියනවද? තේරුම් ගන්න බැරි තරක් තියනවද? මේක හෙට ඉඳන් කරන්න. අර උසස් පෙළ පන්තියේ දරුවෝ නේ අර බීම වීදුරුවක් පූජා කරනවලු බුදුහාමුදුරන්ට. ඇයි? දවල්ට දානේ තියන්න බැරි වුණා කියලා. පින්නතුනේ සබ්බ රතින් ධම්ම රතින් ජිනාති. මෙලෝකේ සියලු රතියන්ට එහා ගියපු ශ්‍රේෂ්ඨම රතිය මොකක්ද? ධර්ම රතිය. වෙනවද ධර්ම රතිය තරුණයන්ට දැනিলা තියෙන විදිය? කොල්ලට හිතිලා දවල් දාන්නේ තියන්න බැරි වෙච්ච හින්දා බීම ටිකක් තියන්න බුදුහාමුදුරන්ට. අය මේ බණ තේරෙන්න ඕනද? අපි හින්දි සින්දු අහන්නේ තේරිලාද? අනේ දැන් හින්දි සින්දුවක් දැම්මත් ඇඟිලි වදිනවනේ පොළවේ හරි අනික් අතේ හරිනේ. වදින්නේ නැද්ද? වදිනවා. ඒ රතියට එහා ගියපු මේ ධර්ම රතිය වැදුනහම දැනුනහම අබ්බැහි වුණාම ඔන්නතුනේ ආයක රතියක්වත් ඉස්මතු වෙන මේ බුදුරු දේශනා කරන්නේ. උනාසලා නිකලස් ශ්‍රී මුඛයෙන් දේශිත භාෂිතය තුල එනිසා ධර්ම රතිය හරි ශ්‍රේෂ්ඨයි. ඔය ළඟට හැන්දෑවේ අම්මයි තාත්තයි දරුවෝයි මං හිතන්නේ ඉතින් ඔයත් අන්න මම කරන්න පුළුවන් නේ කියලා. මොකද මේ ඉතින් ජීවිතේ යන පළවෙනි බණේ. අම්මයි තාත්තයි දරුවෝයි හැන්දෑවේ ගෙදර බුදුන් වඳින්න. නිකම් මම කියනවට සති 3ක් විතර වඳින්නකො බලන්න. කවුරුද? නෑ කන්නේ දැන් අපි වෙලාවට කෙරුවට ගෙවල් වල මේව වෙලාවට කරන්න බෑනේ. රාත් 10ට හරි කමක් නෑ. අපූර්වට සමහර අම්මලා ඉන්නෝ. වැඩ ඇරිලා ආපු ගමන් මොකක් හරි ඇඳගෙන කොණ්ඩේ කටාගෙන වතුර පිහදලා කොණ්ඩේ සමහරට තුවායත් ගැට ගහගෙන වරක් වෙනවලු පහන තියන්න කියලා ගින කෝර පත්තු කරලා ළමයින්ට බැන උයන්න යනවා. එහෙම කරන්න ඕනේ නෑ මෙව්වා. අර මොකටද? තිබ්බා කියන්න කෙරුවා කියන්න නෙමෙයි. අම්මයි තාත්තයි දරුවයි එක්කව වෙන්න. ගෙදර එකට බුදුන් වදින්න.
අය ගෙවල් වල ප්‍රශ්න තියෙයි කියලා හිතනවද? කවදාවත් ගෙදරක කිසි කෙනෙක් තෝ කියලාවත් කියන්නේ අය. එහෙම කියයි කියලා සැකයක් තියෙනවනම් සති 3ක් විතර මේක කරලා බලන්න. ඔය මේවට ගරහන උදවිය ඉන්නවනේ මම ඕනනම් ඒ උදවියටත් කියන්නේ සති 3ක් විතර කරලා බලන්නකො නිකම්ම හැදෙනවා. බුද්ධ වත කරන මිනිස්සු හීලා වෙනවා. දමණය වෙනවා. නාලා ගිරිලා ආලව කළා අඟුලිමාලා කවුරු ඉස්සරහද දමණය උනේ? බුදුහාමුදුරුවෝ ඉස්සරහ. එනිසා ඔය අපි වගේ අකුසල් සිද්ධ වෙන උදවිය දමණය වෙනවද කියන එක අහන්න දෙයක්ද? තරුණව සමහර තරුණව ඉන්නෝනේ අතබූතනතු ඉන්නෝනේ. ඒ කියන්නේ මොකද්ද කරන්නේ? ණය ගහන්න අවුරුදු 24යි තාම කන්නේ ගෙදරින් ඒ වුණාට. අවුරුදු 27යි 28යි අඳින්න කලිසම් තුනක් නැහැනේ තමන්ගේ සල්ලි වලින් ගත්තා කියලා. දැන් ඔය තරුණ මහත්තුරු කොහම ඉන්න ගමන් කල්පනා කරන්න ඕනේ. හොඳේ. සමහර කොල්ලෝ ඉන්නවා නේ අවුරුදු 30ට කිට්ටුයි. ණය ගන්න අර පල්ලා කඩවල වල තියෙන අදත් අර යනකොට 150 මාලයක්. ඕව නෙල්ලගෙන ඉන්නේ. බ්‍රේස්ලට් එකක් දැන් කේ හාදුරුන්ට සල්ලි තිබ්බට අපිට කොහෙන් සල්ලි කියලා. මං කියන්නේ බීපු සිගරට් කන්ද සල්ලි එක්කව කරුවා. අවුරුදු 10ක් 12ක් මොකද කරලා තියෙන්නේ? ප්‍රධානම කාරණේ කරන්න ඕන මොකද්ද කියලාවත් අදහසක් තිබිලා නැහැ. මං කියන්නේ එහෙම අපේ දරුවන්ට ඔය බොහෝ දරුවෝ බැහැලා ඉන්නන වීඩියෝ ගේම් ගන්න. මේක හරි පිළිගාව. කොල්ල පුදියන්නේ ගෙවල් වල පාන්දර 2ට 3ට විතර. මොකද කරන්නේ දෙක? අර ලුණු කපන්නේ උවා යකට තල්ලේ උවා බල බල ඉන්නවා. තල්ලු කරගෙන කරන්නේ. නැගිටින්නේ. උදේ 10ට 11ට විතර. කොහෙන් මුතුමාල ගන්නද? එහෙනම් ඔය නෙල්ලිගලින්ම ප්‍රාර්ථනා කරලා යන්න ඔය මුස්පේන්තු ජීවිතයත් මිදේවා කියලා. නෙල්ලිගලින්ම අදිෂ්ඨාන කරලා යන්න. තරුණේ වුණාම හොඳ පෞරුෂයක් තියෙන්න ඕන. හොඳ අභිමානයක් තියෙන්න ඕන. පෞරුෂයයි අභිමානයයි දෙකම හැදෙනවා බුද්ධ වත කරන්න. අර දැක්කනේ නේ ණය ගන්න ගම් වතුර ආපු වෙලාවේ මම දැක්ක මේකට මට කියලා තිබ්බ එකේ ගෙව්වා. අර සුනාමි ආපු වෙලාවේ කොන්ක්‍රීට් බිල්ඩින් ගොඩනැගිලි ගලවගෙන කියන ගාල්ලේ බුදු පිළිමේ කී දෙනෙක් එල්ලිලා හිටියද? මේ මහ ව්‍යසනේ මේ ආපදාවේ අපි ඕන තරම් දැක්ක තින්ත පතුරක්වත් ගැලවෙච්ච නැති බුදු පිළිම තිබ්බා. රේල් පීලි එල්ලකුරට හැමරුන්නේ නැද්ද? බුදු පිළිම වහන්සේලා තිබ්බ පින්නතුනි හෙල්ලිලාවත් නැතුව. මේක කියනකොට කියනවා බුදු පිළිම ඉතුරු වෙලා වැඩක් තියනවද මිනිස්සු මැරිලා කියලා. මේ මෝඩ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැනේ බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද කියලා. ස්වභාව ධර්මයේ ගරු කරන්නේ. කවදාවත් දලදා කරඬු වඩම්මන ඇතෙක්වත් කුලප් වෙලා තියනවද නැහැනේ. සත්තු තික්මනෝ. හරි අපූර්වට සත්තු. මේ අපි බුදුහාමුදුරුවෝ කියන එක දන්නේ නැහැ. අපි කවුද? චෝදනා කරන උදවිය කවුද? බුදුහාමුදුරුවෝ කවුද පින්නතුනේ? එනිසා මතක තියාගන්න. ඒ අපේ බුදුහාමුදුරුවෝ. අපි මේ සත්කාර කරන්නේ කාටද? බුදුහාමුදුරුවන්ට. ඔය බුදුහාමුදුරුවන්ගෙන් අහනවන්නේ භික්ෂුන් වහන්සේලා බුදුහාමුදුරුවනේ ඇයි ඔච්චරටම ඔබ වහන්සේට අර බිම්බිසාර රජුරුව මග දෙපස සුදු වැලි ඉහලා
දැන් මෙතෙන්ට ධාතු කරඬුව වැඩමුවොත් එහෙම නැගිටිනවද නැගිට වෙනවද? නැගිට වෙනවද? අදටත් මේ පින්නතුනේ සුදු වැලි හිනවා, මුතු කුඩ අල්ලනවා, සුදු පැන් සුවඳ පැන් හිනවා. භික්ෂුන් වහන්සේලා අහනවා බුදුහාමුදුරනේ මෙච්චරයි මේ? උන්වහන්සේ දේශනා කරනවා පෙරම් පුරනවදී සංක සිටුවරයා පුතා කවුද? සුසීම. සංකපේ බෝධිසත්වයෝ පුතා සුසීම. සුසීම මහාන වෙන්න යන්න අහනවා. දෙන්නේ නැහැ. ඊට පස්සේ සංඝ සිටුවරයාට එක පුතා බෝධිසත්ව හොරෙන් ගිහිල්ලා පැවිදි වෙනවා. වෙනතන මේ වෙලාව තිබ්බට දැන් පැයක් ඉවර වෙන්න එහෙම නෑ. සූස් ගන්න දෙපා ඉතින් වෙලාව යනවා. ඔය ඊට පස්සේ බුදු කෙනෙක් වෙනවා සුසීම. පිරිනිවන් පානවා. මිනිස්සු ධාතු තැන්පත් කරලා චෛත්‍යයකට හදනවා. තාත්තා සංඝ බෝධිසත්වයෝ හොයාගෙන යනවා. මිනිස්සුන්ගෙන් අහනවා මේ සුසීම කියලා කෙනෙක් දැක්කද? කියනවා සුසීම කියලා කෙනෙක් නම් දැක්කේ නෑ. සුසීම කියලා පසේ බුදු කෙනෙක් හිටියා. අපි චෛත්‍යයකට හදලා ඉවරයි. මේ තාත්තලාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නද? කවත් අන්තිමට ගිහිල්ලා දරුවොත් එක්ක චෛත්‍ය මළුවක්වත් හැමදුයි. කවත් අන්තිමට ගිහිල්ලා නේ මම ඕන තරම් දැකලා තියෙන නායකහරු සෑය වන්දනා කරන හැටි. ඒ හිතේ ඇතිවන ගෞරවය මගේ බුදුහාමුදුරුවෝ කියන හැඟීමනේ. මේවා එකට එකක් ගැලපෙනවා නායකහරුනේ. ඒ නිසා නායකහරුන්ට ගොඩක් පිං ඒ ආදර්ශය ලෝකෙටම දුන්නට අඬා යනෝ කවුද? සංඝ බෝධිසත්වයෝ. පුතා පසේ බුදු කෙනෙක් වෙලා පිරිනිවන් පාල පුතාගේ ධාතුන් වහන්සේලා දැම්පත් චෛත්‍ය පිරිසුදු කරන්න. චෛත්‍ය රාජානන් වහන්සේගේ මළුවේ තිබ්බ වල් පැලෑටි ගලවනවා. ඔය ගම්වල සමහර චෛත්‍ය තියනවා නායකහරුනේ. මේ කොල්ලෝ ගම්වල ඕන තරම් ඉන්නවා. මේ තරුණ මහත්තුරු එක්කව වෙන්න. හාමුදුරුව ගාව ගන්න එපා වට. මගේ හාමුදුරුව ආවාසේ වැඩ ඉඳී. මේ ගිල්ල මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මගේ බුදුහාමුදුරුවන්ගේ වත කරන්නේ. මේ බුදුවරු දේශනා කරන්නේ. මහණෙනි මම ගිහිල්ලා වල් පැලෑටි ගැලෙව්වා. සුදු වැලේ ඉස්සා. පැන් කෙන්ඩියක් පූජා කරා. තවත් පූජා කරන්න දෙයක් තිබ්බ බැලුවේ නෑ. කරේ තිබ්බ සලුව පූජා කරා. ඔච්චරයි. පිරිනිවන් පාල අවුරුදු 2600ක් කිට්ටු වෙන්නත් එනකොට මොකක්ද මේ ලැබීම? නායකයන්නේ නායකයන්ව මං කිව්වේ හැම එකක්ම නායකයන්ව සම්බන්ධ වෙනවා මේ. අනේ ධාතු වන්දනාව පටන් ගත්තේ ලෝකෙටම පෙන්නලා. නේ අර කරඬු ඇතුලේ වැඩ හිටපු ධාතුන් වහන්සේලා එළියට අරගෙන පූජා කරන්න. ධාතුන් වහන්සේලා වන්දනාවටම මල් ටික හදන්න. නේ නායකයන්ව පඩි දීලානේ මල් කඩන්නේ මල් හදන්නේ. කවුරු වෙනුවෙන්? බුදුහාමුදුරුවෝ වෙනුවෙන්. තින්වය නායකයන්ගේ තේජස නේ නායකයන්ගේ ඒක පේනවනේ නායකත්වය ඒ අභිමානය ඒක ඉතින් අරුමයක් නෙමෙයි පරිවාර සම්පත්තිය බුදුහාමුදුරුවන්ගෙන් භික්ෂුන් වහන්සේලා අහනකොට ඔබ වහන්සේට ඇයි ඔච්චර ඔහම හම්බෙන්නේ කියලා ඔය දීපු උත්තරේ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් චෛත්‍ය රාජානන් වහන්සේ පිරිසුදු කිරීම පමණයි. මේක මැජික් එකක් නෑ. මං ඒකයි ඉර පායන එක සත්තයි බුද්ධවත කරන්න වරදින්නේ නෑ. වරදින්නේ බුද්ධවත කරනකොට
ඔට්ටුවෙන් අය අකුසල් සිද්ධ කරගන්න බෑ කියලා ඔට්ටු වෙන්න ඕනේ සිද්ධ වෙන්නේ නැහැ. එනිසා පින්නතුනේ මම දේශනාව පටන් ගත්තේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. මට මගේ බුදුහාමුදුරුවන්ගෙන් තොර සරණක් නැහැ. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. ධර්මයෙන් තොර සරණක් නැහැ. මහා සංඝයාගෙන් තොර සරණක් නැහැ. ඒ තේන සච්චේන සුවත්තියෝතු. ඒ සත්‍යානුභාව බලයෙන් යහපතක්ම සිද්ධ වේවා සාදු කියලා පදන්ට. මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න මම හොඳටම දන්නවා නේ. ඔය නුවර පැත්තේ බොනවද නැහැ? මේ හොඳයි. බොහෝ පැතුලෝ කරනවනේ. විවිධ මත්ද්‍රව්‍ය වලට අපැහි වෙච්ච උදවි ඇවිල්ලා ඇති. තරුණ මහත්තුරු අපේ තාත්තලා මේ පිම්බිමෙන් යන්න කලින් අදිෂ්ඨාන කරලා ප්‍රාර්ථනා කරලා යන්න. බුදුහාමුදුරුවන්ට දන ගහලා වැඳලා කියලා යන්න. බුදුහාමුදුරුවනේ මේ පව්කාර වැඩේට මට ආයෙ හිත දෙන්න එපා කියලා. මම කියනවට මේක කියලා යන්නකො. අය කවදාවත් හිත පහළ වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවන්ට වැඳලා කියලා යන්න. උන්වහන්සේගේ කරුණාවේ බලය මහිමය අදටත් විද්‍යමානයි. නිතින්ම ධර්මානුකූලව හැසිරෙන්න පෙළඹෙනවා. නේර ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන මිනිස්සු සත්‍යයි ධර්මයේ විසින් ආරක්ෂා කරනවා. තමන්ගේ හෘද සාක්ෂියට එකඟව කටයුතු කරන මිනිස්සු. අපි දන්නවා මේ සමාජයේ ආයතනවල සංස්ථාවල මිනිස්සු හරියට ගතු කියනවා, හරියට කේලම් කියනෝනේ, හරියට පද හදනවා, හරියට කොටවනවා, හරියට අනේකගේ අයහපත ප්‍රාර්ථනා කරනවා, හරියට ඊර්ෂ්‍යා කරනවා නේ. මෙහෙන් හොඳ කියලා අනිත් පැත්තෙන් වල කපනවා, අපේ දියුණුවට බාධා කරනවා. මේ ගෝරතර සමාජයක් එක්ක ජීවත් වෙන්න වෙන්නේ. අනේක තුල මොන සත්පුරුෂකම් තිබ්බත් කමක් නැහැ. හරි අපූර්ව දේශනාවක් තියෙනවනේ අර වේලුද්දාරාජ සූත්‍රයේ බුදුහාමුදුරු උගන්වනවා. පුළුවන් නම් මේක හෙට ඉඳන්